ලියානාගේ විලාසිතා සීනය. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලියානා. ලියානා කියන්නේ ෆැෂන් ස්කූල් එකේ ඉන්න හොඳම දක්ෂතම දරුව. මේ ෆැෂන් ස්කූල් එකේදී ලියානාට ලස්සන නිර්මාණ කරන්න, ලස්සන ගවුම් අහන්න පුළුවන් වුණා. ඉතින් මේ හැම දරුවෙක්ම අතරින් ලියානා කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. ලියානාගේ සෑම නිර්මාණයක්ම සෑම විටම හොඳම නිර්මාණයක් බවට පත් වුණා. ඉතින් මේ ලියානාගේ එකම බලාපොරොත්තුනේ හොඳම ලියානා සෑම දිනකම ලස්සන නිර්මාණ කරන්න සමත් වුණා. ඒ වගේම ලියානාට හොඳම මිතුරියක් සිටියා. එයාගේ නම මේරි. ලියානා තරම් හොඳට නිර්මාණ කිරීමට හැකියාව ඇයට නොතිබුණත් ඇය ලියානාට සෑම විටම හොඳම යාළුවෙකු මෙන් දරුවනේ. දැන් අපිටත් අර විශාල විලාසිතා තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලා හොඳ තරඟයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්. ලියානා අධිෂ්ඨානවන්තව තරඟ කරන්න සූදානම් වුණා. ලියානා හොඳින් සෑම දේම ප්ලෑන් කරා. ඒ වගේම ලියානා කැලේට ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන හැම දේම ලියානා හොඳින් තෝරා බලා ගත්තා. හොඳම වර්ගයේ රෙදිට ලබා ගත්තා. ලියානාගේ තියෙන ධෛර්යවන්තකමින් ලියානාට අවශ්‍ය කරන හැම දේම ලියානා ඉක්මනින් සොයාගත්තා. ලියා ලස්සන ගවුම් අහන්න පටන් ගත්තා. ඊට පස්සේ ලියානා ලස්සන පාට රේන්බෝ ගවුමක් නිර්මාණය කරා. ඒ වගේම ලියානාගේ යාළුවා වෙච්ච මේරි ලියානාට සෑම අවස්ථාවකදීම උදව් කරා. ලියානා මේරිගෙන් ලැබිච්ච සහයෝගය සමග ගවුම් දෙකක් ලස්සන නිර්මාණය කරා. ලියානාට මේරිගෙන් ලැබුණු සහයෝගය නිසා ඇත්තටම ලියානා හිතුවේවත් නැති විදියට ඉක්මනින් නිර්මාණය දින සති මාස ඒ විදියට ගෙවිගෙන යද්දී ලියානාගේ අතින් නිම වෙච්ච ගවුම මාර හඩට දිස්නෙට දිස් වෙන්න පටන් ගත්තා. ලියානා තමයි එයාගේ මහන්සිය නොබලා කටයුතු කිරීම නිසා ලියානාට ලස්සන ගවුමක් නිර්මාණය කරන්න හැකි වුණා. ඒ වගේම මේරි එක්ක ලියානා තරඟෙට යන්න පිටත් වුණා. ලියානා තමන්ගේ ගවුමත් රැගෙන තරඟෙට ගොස් ඉතා හොඳින් තරඟ කරන්න පටන් ගත්තා. ඒ වගේම තරඟකාරයන් සියලු දෙනාම එක එක නිර්මාණ විශේෂ නිර්මාණ කර ඉදිරිපත් කරා. ලස්සන ඇඳුම් නිර්මාණය කරගත්ත තරඟකාරයෝ නොබියව තරඟ කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ ඉන්නේ රොසලි. රොසලි තමයි ලියානාත් එක්ක කරට කරන තරඟකාරිය. ලියානා වගේම රොසලිත් දක්ෂ වූ බැවින් දෙදෙනා අතර ඌ තරඟයේ විශේෂ තරඟයක් වුණා. ලියානාත් තම ගවුම හැදුව ආකාරය ගැන සහ ලියානාගේ ගවුම දැක මිනිස්සු අත්පොර සන්නාද දෙන්න පටන්. මේ කවුද? රොසලිගේ යාළුවා නේද? අයියෝ ලියානාගේ ගවුම කපනවා නේද? ලියානා තමන්ගේ දෙවෙනි ගවුම ඉදිරිපත් කරන්න පැමිණි විට මේ විනාශය දැක්කා. ඒත් සෑම අවස්ථාවකදී වගේ මේරි ලියානාගේ අයිය බවට පත් වුණා. දෙදෙනාම එකතු වී ලස්සන නිර්මාණයක් ඉතුරු වුණු සෑම රෙදි කැබැල්ලකින්ම නිර්මාණය කරන්න පටන් ගත්තා. මේරි සහ ලියානා ලස්සන තවත් ගවුමක් නිර්මාණය කළා. මේ කිසිවක් නොදන්න රොසලි තමන්ගේ දිනුම අධිෂ්ඨානයක් බවට පත් කරගත්තා. රොසලි තමන්ගේ දෙවැනි නිර්මාණය සමග වේදිකාවේ සිටගෙන ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කළා. නමුත් අලුත් නිර්මාණය සමග ලියානා වේදිකාවට පිවිසියා. ඒ සියල්ලම ලියානාගේ ගවුම දැකලා අත්පොල සන්නාද දෙන පටන් ගත්තා. ලියානා සතුටින් වේදිකාවේ හැමේ අත ඇවිත්තා. ඒත් සමග රොසලි උන දේ හිතා ගන්න බැරුව බය වෙලා බලාගෙන සිටියා. ලියානා සෑම තරඟකාරියක් සමග වේදිකාවට පිවිසියේ අවසාන විනිශ්චය ලබා ගැනීමටයි. කවුරුවත් සිතුව නැති අයුරින් ලියානා පළමු තැනට තේරුණේ මේරිගේ උණුසුම් වැළඳ ගැනීමත් සමගයි. ඒ සමගම රොසලි වේදිකාවෙන් බැස ගියේ සියලුම වේදනාව යටපත් කරගෙනයි. ලියානාගේ කැපවීම සහ උත්සාහය නිසා ලියානා සෑම දෙනා අතරින් පළමු තැනට පත් වුණා. ඒ වගේ ඔයාලා මේ වගේ ලස්සන කතා බලන්න දිගටම ජුලියනා එක්සෙල් ටෝස් channel එක subscribe කරන්න.